පින්වත්නි මේ බුද්ධ ශාසනය තුලේ අපට බැරෑරුම් වැඩක් කරන්න වෙලා ඉස්සරහට නම් තව දුරටත් අපට අවබෝධය කරා යන්න ඉඩ නැහැ. ලොකු ඉඩක් තියෙයි කියලා අපිට හිතන්න බෑ. මේ manuss ලෝකෙට ආවත් අවබෝධය කරා යන එක නම් දුෂ්කරයි. හේතුව මිනිසුන්ගේ సంతානේ ගොඩාක් ධර්මයට ඉඩ නැති මට්ටමක් තියෙන. මේ ධර්මයට ඉඩ උවමනා කරනවා. ධර්මයේ දරන්න ඕන කියලානේ බුද්ධ වචනේ කියන්නේ. සුතා දතා වච්චසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටිවිද්දා කියා මේ ධර්මයේ ගැන කියද්දි කියනවා එක තැනක දතා දරන්න ඕන මේ ධර්මයේ. ඒතර දරන්නේ පින්වත්නි මේ පොත්පත් වලින් නෙමෙයි ඇතුලේ දරන්නේ. ඒ ඇතුළාන්තයේ තුල ධර්මයේ දරා ගන්න බැරි වෙලා තියෙන්නේ මොකක් නිසාද? ඇතුළාන්තයේ තුල ධර්මයේ දරා ගන්න බැරි වෙලා තියෙන්නේ පින්වත්නි ඒ දරන්න තරම් ඇතුළාන්තයේ තුල ප්‍රතිබල සම්පන්නකමක් නැති නිසා. ඇයි අපට එහෙම ධර්මයේ දරන්නට ඇතුළාන්තයේ තුලින්ම පැන නැගුණු ප්‍රතිබල සම්පන්නකමක් නැත්තේ මොකද? ඒ අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි අපි තුල බොහොම බලවත් විදියට පැන නගින කෙලෙස් නිසා තමයි අපට එහෙම කරන්න බැරි වෙලා තියෙන්නේ. කෙලෙසුන්ගේ දැරීමක් අපි තුල ක්‍රියාත්මක වෙනවා. කෙලෙස් වැඩි වෙන්න ධර්මයට ඉඩ නැහැ. ඒ නිසා ධර්මයේ වඩන්න ඇතුළාන්තයේ තුල හිස් බවක් කෙලෙසුන්ගේ හිස් බවක් ඇති වෙනකොට ඒක විදර්ශනා කරගන්න බැරි වුණොත් උපක්ලේශ වලින් යට යනවා. ඒකනේ නිවන් මඟ වඩන අයගේ සිත්වලත් උපක්ලේශ ඇති වෙනවා කියන්නේ. ඒ ධර්ම මාර්ගේ වඩාගෙන යනකොට ඇතුළාන්තයේ තුල කෙලෙසුන්ගේ හිස් භාවයක් මතුවෙනවා. ඒ කෙලෙසුන්ගේ හිස් භාවයක් තමා තුල මතුවෙනකොට ඒ කෙලෙසුන්ගේ හිස් බව තමා තුල මතුවෙනකොට ඒ හිස් බවත් එක්ක තමා තුල කෙලෙසුන්ගේ හිස් බවක් මතුවෙනෝනේ. ඒ කෙලෙසුන්ගේ හිස් බවත් එක්ක අතිරේක උපක්ලේශ වලින් සිත පෙලෙන්න ගන්නවා. හේතුව මේ සිතට ධර්මයක් හුරු නැහැ. අපේ සිත තියෙනව නේද? ධර්මයේ හුරු නැහැ. සිතට ගොඩාක් හුරු කෙලෙස්. අපිට තියෙන කෙලෙසුන්ගේ හුරුව. ඉතින් මේ කෙලෙසුන්ගේ හුරුවක් තියෙන නිසා ධර්මයේ ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා ධර්මයේ තුලින් පවා කෙලෙස් හඹාගෙන යන කමක් මේ සිතට අදාළයි. ධර්මයේ තුලින් පවා කෙලෙස්. ඒ නිසා විදර්ශනා උපක්ලේශ කියලා જાතියක් තියෙනවා. ඒවා තියෙන්නේ විදර්ශනා වඩන මිනිහෙකුට. නොවඩන කෙනෙකුට නෙමෙයි. විදර්ශනා උපක්ලේශ කියලා 10ක් තියෙනවා පටිසම්භිදා මාර්ගයේ වගේ තැන්වල. විදර්ශනා වඩන කොටයි ඒ උපක්ලේශ ඇති වෙන්නේ. හේතුව මොකද්ද? හේතුව ධර්මයට සිත හුරු නැතිකමත් කෙලෙසුන්ට හිත හුරුකමත් ඒකට බලපාන. ඒ නිසා මේ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් සාක්ෂාත් කර වාසය කරනවා කියන එක ලේසි නෑ. මේ වගේ කාලිකවත් ඒක කරගන්න බැරි වුණොත් ඉස්සරහට නම් ආය අවබෝධ කරගන්න නම් මතක තියාගන්න පින්වත්නි කාලයක් ඉන්නේ. ඒ නිසා ඔය පින්නතුන්ලා දැන් ප්‍රඥා ඇස උපද්දව ගන්න. ඒකට කිසිම පිරිවැයක් යන්නේ. ඒකට විශේෂ කලාවක්වත් ඕනේ. ඒකට කලාවක්වත් ඕනේ. ප්‍රඥා ඇස උපදව ගන්නට. 1 2 ඥාණයෙන් විමසා බලන්න. විදර්ශනා ඥාන උපදව ගන්නට. ප්‍රඥාවෙන් විමසා බලන්න. ඒක ඇතුළෙම ඥානෙ උපදව ගන්නට. ඥානියෙන් බලා කෙලෙස් සංසිඳුව ගන්නට. 3 වෙනි එක. ඒ කෙලෙස් සංසිඳුණු ස්වභාවය තුල චතුරාර්ය සත්‍ය විමස ගන්න. 4 වෙනි එක. ඒ චතුරාර්ය සත්‍යයෙන් විමසා ගැනීම නිවනින් අවසන් කරන්න. 5 වෙනි එක. නිවනින්ම අවසන් කරන ජවයක් තියෙන්න ඕනේ. දැන් සමහර කෙනෙක් ඉන්න පුළුවන් චතුරාර්ය සත්‍ය පිළිබඳ යම් දැනුමක් තියෙනවා. අවබෝධයක් තියෙනවා. හිතනවා මේක මට සසරදී නැවත ධර්මයේ මුණ ගැහෙන්න උදව් වෙන්න ඕන. නිවනින් යා කෙලවර කරන්න මෙහි අදහසක් නැහැ. භව තණ්හාව දන්නේම නැතුව හිතට ඇවිල්ලා. නිකම්ම භව තණ්හාව වෙනවා. පැවිද්දෙකුට පවා ඕක එනවා.
ඒ භවතන් දැන් කෙනෙක් මෛත්‍රී බුද්ධ ශාසනය ප්‍රාර්ථනා කරනවා නම් භවතණ්හාවට කරන්නේ. එයාට මේ මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකින්න ඕනවට නෙමෙයි ඔය කියන්නේ. භවතණ්හාවට. බලන්නකෝ ඒක පේන්නේ ධර්මයේ වගේ. දැන් කෙනෙකුට හිතෙනවා මේ මම හිතාන ඉන්නේ හාඳුරන්නේ බුදු වෙන්න ඉස්සරහට. මම බුද්ධත්වයේනේ ප්‍රාර්ථනා කරන්න කියලා උපාසකම්මලා කියනවා. ස්ත්‍රියක් කොහෙද බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්නේ? එහෙම ප්‍රාර්ථනා කර, ඒ කියන්නේ මම කියන්නේ ඒක ප්‍රාර්ථනා කරන්න බෑ නෙමෙයි. කල්ප කෝටි ගණන් භවයේ රැඳෙන්න වෙලානේ. ඒවට මහා විශාල බුදු කෙනෙක්ගේ පසුපස මනෝ ප්‍රනිදාන වාප්‍ර නිදාන ආදි වශයෙන් කොයි තරම් ගුණධර්ම දියුණු කරගෙන ඉන්න ඕන කාලයක්ද? ඒ කියන්නේ භවයේ රැඳෙන්න තියෙන ආසාව. ඔය පින්නතුන්ලා නම් පුළුවන් තරම් මේ අපෙන් බණහන අයට අපි කියන්නේ මේ භවෙන් නිදහස් වෙන අදහසට එන්න. ඒකට ඔයාලා තියෙන්න ඕන පළවෙනි එක ප්‍රඥා ඇස උපද්දව ගන්න එක. 1. 2. ඥාණයෙන් විභාග කරගන්න එක. 3. කෙලෙස් සංසිඳුවන එක. කෙලෙස් සංසිඳුවන එක. 4 වෙනි එක චතුරාර්ය සත්‍යයෙන් විමසා බලන එක. 5 වෙනි එක අමා නිවනින් කෙලවර වෙන බලයක් ජවයක් ඇතුලේ ගොඩනගා ගන්න එක. නිබ්බානාර්ථය පිණිස බලවත් ලෙස කැමැත්තක් හිත තුල ගොඩනගා ගන්න එක. ඔන්න ඔය වචන පහ ඔයාලට තිබ්බොත්, ඔය ටික තිබ්බොත් ධර්මයේ ඇස උපදවා ගැනීමත්, ඥාණයෙන් විභාග කර ගැනීමත්, කෙලෙස් සංසිඳුවීමේ අර්ථයත්, චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නෙමි කියන බලවත් කැමැත්තත්, තමා නිවනින් මේ කතාව හමාර කරන්නෙමි කියන බලවත් උත්තේජනය තමන් තුල තිබ්බොත් එයාට වරදින්ට විදියක් නැහැ. එයාට මෙහි වැරදුනත් අපි හිතමුකෝ මෙහෙට බැරි වුණ අවබෝධය කරා යන්න. එයා කවමාරි පිරුණම් පානවා මේ බුද්ධ ශාසනය ඇතුලේ. දෙවිවරු අතර ඉඳලා හරි ධර්ම අවබෝධය කරගන්න. අනිත් එක තමයි පස්සේ කරන්න. ලංකාවේ බෞද්ධ ගොඩාක් පටලව ගත්ත එකක් තමයි පස්සේ කරන්නම් කියලා ඉන්නවා. දැන් මේ කාලේ වැඩේ ආඳුනේ මේ ළමයි ටිකක් ලොකු වුණාම කරන්නම් කියලා කියනවා. ළමයි ලොකු වුණාම කියන මේ ඒගොල්ලන්ට පොඩි අපෙන් පොඩි උදව්වක් ඕනනේ. ඔලු උස්ස ගන්නකම්. ඒ නිසා මම මේ කාලේ මේ පොඩ්ඩක් එයාලගේ ළමයි ටික පොඩ්ඩක් බලාගෙන උදව් කරනවා. එයාලට ජීවිතේ ගොඩනගා ගන්න උදව් කරන්න එපා අපි. බලන්න යුතුයකම වගේ තමයි ධර්මයෙන් පිටිපස්සට යන්නේ. බතක තියාගන්න යුතුයකමක් වගකීමක් නිසාවත් ධර්මයට දෙවෙනි තැන දෙන්න එපා. ඇයි? යුතුයකම් වගකීම් කරන්න අපි ඕනතරම් භවයේ ඉපදිලක් තියෙනවා, ඉස්සරහටත් උපදී. හැබැයි අපිට නැති උනේ චතුරාර්ය සත්‍ය ධර්මය. අපිට අහිමි උනේ චතුරාර්ය සත්‍ය ඔස්සේ විමසා ගන්න හැකියාව. ඒ හැකියාවයි අපිට අහිමි උනේ. වෙන දෙයක් නෙමෙයි. ඒ චතුරාර්ය සත්‍ය ඔස්සේ විමසා ගන්න හැකියාව අපිට අහිමි වුණා. ඒ හැකියාව අපිට අහිමි වුණේ. එතකොට චතුරාර්ය සත්‍ය ඔස්සේ විමසා ගන්න හැකියාව අපිට අහිමි වෙනකොට අපි ගොඩාක් අසාර්ථකයි. ඒ හැකියාව නැති වුණොත් අපි සෑහෙන අමාරු වැටෙනවා. පින්වත්නි, ඒක පස්සේ කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක පිටිපා එපා පහුවෙලා කරන්න බෑ. දැන් ඔය ටි ඉස්සල්ලා දැන් ඔය පින්නතුන් මෙහෙට එන්න කලින් මෙතන ඔය බණ කිව්වනි කාණ්ඩායමක්. ඒ වයසක අම්මා කෙනෙක් ඇවිල්ලා හිටියා. පටන් ගත්ත වෙලාව ඉඳලා නිදි. එයාට මොකුත් කියලා වැඩක් නැහැ. ඇයි? එයාගේ දුර්වලකම දැන් මේ ඉන්ද්‍රියන් යථා පරිදි වැඩ නැහැ. එන්න දුර්වල උනේ සද්ධාව අඩුවකුත් නෙමෙයි ඔය. උවමනාවක් නැතුවට නෙමෙයි. ඒ කයේ දුබලකම. වැහැරුණාම ඕම තමයි. ඉඳගත්තම නැගිටින්න බෑ. නැගිට්ටම වාඩි වෙන්න බෑ. ඔයාලා හිතනවාද මේ වගේ කාලයක ධර්ම මේ වගේ මහ විශාල ගැඹුරු පටිච්චසමුපාද ධර්මයකට අල්ලගන්නම් කියලා? පින්වත්නි, මතක තියාගන්න වයසට යනකොට අවබෝධයට අදාළ ප්‍රඥාව මොට වෙනවා. වයසත් එක්කම ප්‍රඥාව මොට වෙන එකයි වෙන්නේ ධර්මයක් හම්බ වෙන්නේ නැති තැනක. සමහර අය හිතනවා නෑ ඉතින් ඇඟ දුර්වල වුණාම ආයේ මේ හිත ප්‍රඥාව ඉතින් වඩා ගන්න පුළුවන් වෙයි. කොහෙද එහෙම වඩා ගන්න?
ඇඟ දුර්වල වෙන්න ප්‍රඥාවට අවකාශය නැහැ. ප්‍රඥාවට තියෙන ඉතා ප්‍රධාන අවකාශයක් තමයි මතකයේ ගොඩ නගා ගන්න පුළුවන් හැකියාව. තමන් තුළ මතකයේ උඟාක අහිමි වෙනවනේ වයසට යනකොට. දැන් ඔයගොල්ලෝ උනත් බලන්න ඔයාලට කලින් තිබ්බ මතකේ දැන් නැහැ. ඒක ප්‍රඥාව නොවැඩෙන්න බලපානවා. ප්‍රඥාව දුර්වල ඒ මතකා වර්ජනය ප්‍රඥාවත් එක්ක බැඳී පවතිනවා. මම කියන්නේ කෙලෙස් මතකයේ කියන එක නෙමෙයි. නැවත නැවත ආවර්ජනය කරගන්න පුළුවන් හැකියාව ප්‍රඥාවට බලපානවා. ඒ නිසානේ අර බුදුරජාණන් වහන්සේගේ වැඩ ඉන්නකොට එක වෙලාවක එක මිනිස්සෙක් ඇවිල්ලා ඉඳුල්පත් ටිකක් අහුල කන්න පටන් ගත්තා. එයාගේ නෝනත් එක්ක ඇවිල්ලා. ජේතවනාරාමේ සංඝයා වළඳලා දාන ඉඳුල් වාජනෙන් එයයි නෝනයි දෙන්නම එකතු වෙලා ඉඳුල්පත් අහුල කනවා. බොහොම ධනවත් මිනිහෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශ බලලා hina පහල කළා. එතකොට අර බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඇයි මෙහෙම hina පහල කළේ කියලා. ආනන්ද බලන්ඩර් කියනවා අර බලන්ඩර් මිනිස්සයා දිහා. එයා ආනන්ද මේ ගාක් ධනිය තිබ්බ කෙනෙක්. එයාගේ නම මහා ධන. නමත් එහෙමයි. මහා ධන කියලා ඒ මහා ධන සිටුවරයා කියලා කිව්වේ. එතකොට කොහොම ධනයක් තියෙන්නේ නැද්ද? නමටත් ඒක ආරෝපණය වුණා නම්. එයාට කෝටි ගාණක් ධනිය තිබ්බා කියනවා. හැබැයි එයා සූදුවට හුරු වුණා කියනවා. අසත්පුරුෂ සංසේවනයත් එක්ක. නෝනත් ඒක ගණන් ගත්තේ නැහැ කියලා. නෑ ඉතින් අපිට සල්ලි තියෙනවනේ කියලා ගණන් ගන්න නැතුව හිටියා. ඊට පස්සේ ධනිය පිරිහුණා කියනවා. ආනන්ද ඔබ දන්නවද? මෙයා තරුණ කාලේ ධර්මයට ආවනම් එයාට අවුරුදු 25 ඉඳලා විතර ආනන්ද මෙයා ධර්මයට ආවනම් අනිවාර්යෙන් රහත් වෙනවා කිව්වා. එච්චරට ප්‍රඥාව වැඩිච්ච මිනිහෙක් වෙයි කිව්වා. ඒ කුසලයට එක ප්‍රඥාවත් වැඩිලා තිබ්බා කියනවා. මෙයා අනිවාර්යෙන් තරුණ කාලේ ආනන්ද ධර්මයට ආවනම් මෙයා රහත් වෙනවා කිව්වා. මේ නෝනත් සසර හිම බලය පිනක් තියෙන කෙනෙක් කිව්වා. මේ කුසලයක් තියෙන ප්‍රඥාව වඩාපු කෙනෙක් කිව්වා. මෙයා සෝවාන් වෙනකොට නෝන අඩුම අනාගාමි වෙන්න තිබ්බා ආනන්ද කිව්වා. කමක් නැහැ ඉතින් හැමෝටම තරුණ කාලේ ධර්මයට එන්න හිතෙන්නේ නැහනේ. දැන් ඕගොල්ලන්ගේ ජීවිතේ බලන්නකෝ ඔයාලට තරුණ කාලේ ධර්මයක් තිබ්බද කියලා. දැන් ඉන්න තරුණයෝ කොච්චර හොඳයිද? ඔයාලට ඒ කාලේ ධර්මය ඇහුන්නේ නැහැ. ඔයාලගේ වරදක්ම නෙමෙයි. සමහර ගුවන් විදුලි සතියේට මේක බණයි. රේඩියකට වැඳගෙන ඕක අහලා ඉවර වෙලා ඊට පස්සේ ආයෙත් සුපුරුදු කෙලෙස් සාගත ලෝකයේත් එක්ක ඇඟලුම් කම්පාගෙන ගනුදෙනු කරනවා. ඔයාලගෙම ප්‍රශ්නයක් නෙමෙයි. අද මේ අතේ දුරින්නේ ධර්මයේ තියෙන්නේ. ඊට පස්සේ දැන් කමන්නේ තරුණියෙකුට ධර්මයේ එහෙම මග හැරෙන්න පුළුවන්. බුදුරජාණන් සෝදාල කමක් නෑ ආනන්දය මැදිවියේදී හරි ආවනම්. එයාට රහත් වෙන්න බැරි වුණත් අනාගාමි වෙන්න තිබ්බා. නෝනට සකදාගාමි වෙන්න තිබ්බා. කමක් නෑ මැදිවියෙත් ධර්මයට එන්න බැරි වෙන්න පුළුවන්. මිනිහෙකුට මැදිවියෙත් ධර්මයට එන්න බැරි වෙන්න පුළුවන්. ඒක දන්නේ නෑනේ අපි. තමන්ගේ කෘත්‍යයන් එක මගහැරෙන්න පුළුවන්. ආනන්ද කමක් නෑ. එයා පස්සේ කාලේ ජීවිතේ අවුරුදු 55 60 වෙනකොට හරි සන්ධ්‍යාවට එළඹෙන්න කලින් එයාට ධර්මයට ආවනම් ඔය මිනිස්සයාට සකු르දාගාමි වෙන්න තිබ්බා. නෝනට සෝවාන් වෙන්න තිබ්බා. ඊටත් පස්සේ හරි ආනන්ද ධර්මයට ආවනම් ඔය මිනිහට සෝවාන් වෙන්නම තිබ්බා. ඒත් ආනන්ද දැන් බැහැරිලා ඉවරයි. දැන් ආනන්ද ධර්ම අවබෝධයට ඉඩ නැහැ. ආනන්ද දැන් ළඟදි මැරෙනවා. මැරිලා නිරේට යනවා කිව්වා. ඔය නෝනයි මහත්තයයි දෙන්නම ඉඳුල් කකා ඉඳලා ළඟදී මිය යනවා. මිය ගිහින් නිරේට යනවා කිව්වා. දැන් පින්නත්නි බලන්න ඒකේ ලස්සන දෙයක් එනවා. මොකද්ද? කෙනෙක් වියපත් වෙනකොට ප්‍රඥාවද මොකද වෙන්නේ? මොට වෙලා යනවා. ඒ කෙනෙක් තරුණ කාලේ රහත් වෙන්න තිබ්බා. තව ටිකක් අවුරුදු 10න් 15න් පස්සේ මැදිවියේ අනාගාමී වෙන්න තිබ්බා. තවත් පස්සේ ආවන සකු르දාගාමී වෙන්න. ජීවිතේ සන්ධ්‍යාවට එළඹෙන්නකොටවත් ආවන සෝවාන්වත් වෙන්න තිබ්බා. දැන් මොකක්වත් කරගන්න බෑ. එහෙනම් ඔයාලා කවදාවත් හිතන්න එපා පස්සේ මම ධර්මයට එනවා කියලා. පස්සේ මම ධර්මයක් දියුණු කරනවා කියලා හිතන්න එපයි.
මනාකොට දේශනා කරපු ධර්මයක් අපි ඉස්සරහා තියෙනවා සවක්කාතයි. තමා තුළම උපදවා ගන්න ඕන ධර්මයක් තියෙනවා. සන්දිට්ඨිකයි. වැඩිකල් නොයා ප්‍රතිඵල ලැබෙන ධර්මයක් තියෙනවා අකාලිකයි. තමා තුළ ප්‍රකට වන ධර්මයේ තුල අව්‍යාජත්වයක් නැහැ. ව්‍යාජත්වයක් නැහැ. ඒක හරිම අව්‍යාජව ප්‍රකට වෙන ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන් බලන්න කියලා. ඒහි පස්සිකයි. ඒ ධර්මයේ సంతාණයෙන් ඇවිල්ලා තියෙන්නේ. කවුරුත් එයාගේ අතට දුන්න එකක් නෙමෙයි. ආකෘතියක් නෙමෙයි. එයාගේ ඇතුළෙන්ම නිවිලා. රාගය, පටිගය, මාන්නය, විචිකිච්ඡාව, භව රාගය, අවිද්‍යාව ඇතුළෙන්ම සංසිඳිලා. ඕපනයිකයි. ඒ සංසිඳීම තීරණය කරලා තියෙන්නේ එයාගේ ඥාණය. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. මේ ඔක්කොම තියෙද්දි මිනිසු කියනවානේ මෛත්‍රී බුද්ධ කාලේ නිවන් දකින්න ඕනේ කියලා. එහෙම જાතියකට බෑ තමයි සෝවාන් වෙන්න. මේ වගේ භාග්‍යවතුන් මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඊටාම පිවිතුරු විදියට මෙහෙම ධර්මයේ මතුවලා තියෙන වෙලාවක සමහර උපාසකම්මලා කියනවා මෙහෙ බෑ කියලා. පැවිද්දු කියනවා මේ බෑ කියලා. පැවිද්දු කියනවා මේ වැඩක් නැහැ මේ නිවන් දකින්න බෑ. දිව්‍ය ලෝකයන් අපි ප්‍රාර්ථනා කරන්න ඕන දිව්‍ය ලෝකෙදී තමයි අපි හම්බෙන්න ඕන ආයේ කියලා කියන පැවිද්දෝ නැද්ද? ඉන්නවා. ඒ ගරහන්නේ අපගේ බුද්ධ ශාසනයට නෙමෙයිද? ඇයි යා හිතනවා මේ බුද්ධ ශාසනේ වැඩක් නැහැ කියලා. පින්වත්නි මතක තියාගන්න මේ බුද්ධ ශාසනේ තවමත් අපට ජීවිත අවබෝධයට කරා යන්න පුළුවන් අවශ්‍ය අවකාශය වටපිටාව තියෙනවා. ඉතින් දැන් නිවෙන්න ඒක පාවිච්චි කරන්න ඕනේ. පින්වත්නි දැන් මේ දවස්වල අපි දේශනා 7ක් විතර කරගෙන යන ගමන් ඉන්නේ සම්මත සත්‍යයි පරමාර්ථ සත්‍යයි ආර්ය සත්‍යයි ගැන. ඒකටම අදාළ දේශනාවක් අපි මේ තවත් කරන්නේ. මේකට හරි ලස්සන දෙයක් තියෙනවා. මේ පින්වත්නි සම්මත සත්‍ය කියන එක දැන් මේ ඉස්සරහට දේශනා ඇහෙනකොට ඔයගොල්ලන්ට තේරෙවි. සම්මත සත්‍ය කියලා කියන්නේ අවිද්‍යා සහගත සිතකින් මුලා වෙලා අරමුණු වලට වටිනාකම දීලා ඒ අරමුණු එක්ක ගනුදෙනු කරන මට්ටම සම්මුතිය. පරමාර්ථය කියලා කියන්නේ ප්‍රඥාවෙන් විමසා බලමින් පරමාර්ථය කියන්නේ ඒකට ප්‍රඥාවෙන් විමසා බලමින් ප්‍රඥාව ඔස්සේ ජීවිතේ දකිමින් ප්‍රඥාවෙන් විමසා බලමින් ප්‍රඥාව ඔස්සේ ජීවිතේ දකිමින් ප්‍රඥා ඇස උපදවාගෙන ඥාන සම්ප්‍රයුක්තව ජීවිතේ දකින්න හැකියාව පරමාර්ථය. එතකොට ඥාන සංප්‍රයුක්තව දකින්න මට්ටම තුල පවා නිරුද්ධ වී යන ආකාරයේ දකින්න එක තමයි ආර්ය සත්‍යය. ඔන්න ඔය තුනම මෙහිදී නිවන් දකින්නවා නම් සෝවාන් වෙනවා නම් මගපල් ලබනවා නම් ඔය තුනම වමනා කරනවා. එතකොට දැන් මේ සම්මුතීන් වල තියෙන්නේ නරක වෙච්ච බවක් අපේ ජීවිතවල සම්මුතීන් තියෙනවා. ඒවයින් අපේ ඇතුළ නරක වෙනවා. පිලුණු වෙනවා. අපේ ඇතුළාන්තේ ගොඩාක් පිලුණු වෙලා තියෙනවා. ආයෙ ගන්න දෙයක් නැහැ අපේ ඇතුළේ නා. අපි හොඳට සුදු ඇඳලා පිළිවෙලට කොණ්ඩ පිරලා එනවා තමයි. හැබැයි අපේ ඇතුළ පිලුණු වෙලා. ඒකනේ අර බුද්ධ දේශනාවක තියෙන්නේ මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ගැන අරූපම පුද්ගල, විජ්ජූපම පුද්ගල, වජිරූපම පුද්ගල කියලා තුන් දෙනෙක් ඉන්නවා. ඕක තමයි ඒ කියන්නේ පින්වත්නි අරූපම චිත්ත කියලා කියන්නේ. අරූපම චිත්තෝ කියන්නේ පරණ වණයක් වගේ. ඒ තමයි සම්මුතියට එකතු වෙච්ච කෙනා. ඇයි සම්මතය ඇතුලේ කෙලෙස් සහගත මතකයකට යනවා හැම වෙලාවෙම. එයා සම්මත කරගත්ත දේවල් සම්බන්ධ මතකයකට යනවා. අරූපම චිත්ත. පරණ වෙච්ච වණයක් වගේ සිතක්. පරණ වෙච්ච වණයක් හොඳ කරන්න ලේසි නෑනේ. බලන්නකෝ පරණ තුවාල තියෙන්නේ. හරි අමාරුයි හොඳ කරන්න. මම ඔය දැන් සමහර තැන්වල ගහලා තිනවා පරණ තුවාල හොඳ කරනවා කියලා. ඇයි ඒව එච්චර අමාරුයි හොඳ කරන්න. තුවාලයක් පරණ වුණොත් හොඳ කරන්න ලේසි නෑ. ඒ පරණ වෙච්ච තුවාලයකට ධර්මී කියන්නේ අරුකූපම කියලා. පරණ වෙච්ච තුවා අරුකූපම චිත්තෝ නරක් වෙච්ච තුවාලයක් බඳු සිතක්. ඒ සම්මුතියට අහුවෙච්ච විවහාරයට අහුවෙච්ච පඤ්ඤත්තිය අපි පණවගත්ත ලෝකයට අහුවෙලා ඉන්නකම් අපේ සිත නරක් වෙච්ච තුවාලයක් වගේ. ඇයි මේ සම්මුතිය ඇතුලේ එයාට රකින්න පරිස්සම් කරන්න ආරක්ෂා කරන්න ලෝකයක් තියෙනවා.
සම්මුතිය ඇතුලේ මිදෙන්න හිතෙන්නේ නැහැ. බලන්නකො පින්වත්නි මේ දුක් විඳින සමහර අයට මේ දුකේම බහැලා ඉඳ හිතෙනවනේ. දුකෙන් ගැලවෙන්න හිතෙන්නේ නැහනේ. අනේ පින්වත්නි මේක දුකක්, ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගෙන් නම් හරියට බැට කනවා. මේ ලෝකේ ගණ්ඩ නම් දෙයක් නැහැ පින්වත් මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ අපට මෙහෙම වදාළ එක අපි මේ ওই පින්නතුන්ට කියද්දී ගොඩාක් අය ඒ බුද්ධ වචනේට එකතු වෙන්නේ නැහැ. ඇයි එකතු වෙන්නේ නැත්තේ? අපේ సంతානේ මේ සම්මුතියට අහු වෙලා මේ ප්‍රෝඩාකාරී බවට අහු වෙලා මේ ප්‍රෝඩාකාරී භවෙන් අපට මිදෙන්න පුළුවන්කමක් නැහැ. මේ ප්‍රෝඩාකාරී භවෙන් අපට ගැලවෙන්න මිදෙන්න පුළුවන්කමක් නැහැ. ඒ ප්‍රෝඩාකාරී බවට අහු වෙලා ඉන්න තාක්කල් මේ කෙලෙස් කෝලහලෙන් ගැලවෙන්න බෑ පින්වත්නි අපිට. හරි අමාරුයි. අපේ සිත් හරියට පරණ වණයක් වගේ. ඒ පරණ වණයක් වගේ වෙන්නේ මේ පණවාගත්ත ලෝකෙට අහු වෙලා ඉන්නකම්. මේ පඤ්ඤත්තියට අහු වෙලා ඉන්නකම් අපේ සිත පරණ වණයක් වගේ. පරණ වණයක් වගේ. පණවාගත්ත ලෝකයට හසු වීම පරණ වණයක් වගේ. පරණ වණයක් වගේ කියන්නේ අපිට මේ අත්දකින්න ඒවා සම්බන්ධ කෙලෙස් මතකයකට යනවා. ඒවා අතහැරලා දාන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ ස්වභාවය තමයි අලුතෙන් සිතුවිලි එනකොට නිරුද්ධ වී යන බව දකින්න. ඒ නිරුද්ධ වෙලා යනකොට ඒ නිරුද්ධ වෙලා යන ඉතිරි නැතුව කියලාත් දකින්න. ඒ නිසා ඒවා සම්බන්ධ හැප්පෙන එකමක්. ඒවා සම්බන්ධ මමත්වය. ඒවා ඇසුරු කරගෙන තණ්හා මාන දිට්ඨිය. ඒවා ඇසුරු කරගෙන උපාදානයක්. ඒවා ඇසුරු කරගෙන උපාදානීය ස්වභාවයක්. අන්න ලස්සන වචන දෙකක් ආවා. මොකද්ද උපාදානය? එකක් උපාදානීය තව එකක්. උපාදානීයයි කියලා කියනවා. උපාදානීයයි කියන්නේ බැඳෙන්න අයිති වස්තුව. දැන් අපේ සිතේ බැඳෙනවා. අපි අපේ සිතින් බැඳෙනවා ලෝකයට. එතකොට අපි අපේ සිතින් ලෝකයට බැඳෙනකොට බැඳෙන්නේ සිතින්. බැඳුනේ අහවල් දෙයට. අන්නේ බැඳුනේ අහවල් දෙයට කියන එක තමයි උපාදානීයයි කියන්නේ. බලන්නකො අපි හිතන්නේ මේවා එකක් කියලා. උපාදානී කියන්නේ එකක්. උපාදානීයයි කියන්නේ තව එකක්. උපාදානී කියලා කියන්නේ බැඳෙනවා කියන එක. උපාදානීයයි කියන්නේ බැඳුනේ මොකටද? ඒ බැඳිච්ච දේ හඳුන්වන්න තමයි උපාදානීයයි කියන්නේ. බැඳීම කියන එක උපාදානීය. උපාදානීයයි කියන්නේ මම බැඳුනේ අහවල් දෙයට. අනේ අහවල් දේ කියන එකට තමයි උපාදානීයයි කියන්නේ. ඒ උපාදානීය සහ උපාදානීය මට්ටම ඇතුලේ බැඳීම සහ බැඳුණු දේ පදනම් කරගෙන එයා තුල පවතිනවා කෙලෙස් මතකයක්. බැඳුණු දේ සහ බැඳුණු කම සහ බැඳුණු දේ පදනම් කරගෙන යාගේ සිත තුළ පවතින කෙලෙස් සහගත මතකයක්. ඔන්න ඔය දෙක අඳුන්වන්න කියනවා මොකද්ද? උපාදාන පච්චයා භව කියලා. මොකද්ද උපාදාන පච්චයා භව කියන්නේ? බැඳීම සහ බැඳුණු දේ පදනම් කරගෙන යා තුළ කෙලෙස් සහගත මතකයකට යනවා. කෙලෙස් සහගත මතකයේ භවය. බැඳීම සහ බැඳුණු දේ උපාදානය සහ උපාදානීයයි කියන මට්ටම. උපාදාන පත්‍ය භව. මේ අවිද්‍යාව මිනිසුන්ගේ సంతානවල ක්‍රියාත්මක වන නිසා අවිද්‍යාව අපේ సంతානය තුල ක්‍රියාත්මක වන නිසා අපේ සිත් පරණ වණයක් වගේ බැඳීම සහ බැඳුණු දේ පදනම් කරගෙන කෙලෙස් සහගත මතකයක වාසය කරනවා. පාරම්පරික කෝන්තර අපිට තියෙන්නේ. බලන්නකො අපේ හිතවල තියෙන කෝන්තරේ අපි අමනාප වෙලා තියෙන්නේ. සමහර මට හම්බෙලා තියෙනවා එයාලා අමනාප වෙලා තියෙන්නේ එයාලට මුකුත් කරලා නැහැ. ඒ අල්ලපු සමහර ගෙවල් වල අය එයාලට කිසි දෙයක් කරලා නැහැ. එයාලගේ දෙමව්පියන්ට එක එකව කරා කියලා. එතකොට බලන්න මේ කෙලෙස් සහගත ව්‍යාකූල දෝමනස්ස සහගත මතකයේ කොයිතරම් යාව දවනවද අවුල් කරනවද කියලා. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ ස්වභාවය තමයි යා නිරුද්ධ වී යන රටාව දකින්න. ඒ නිරුද්ධ වී යන රටාව නිකම්ම දකින්නවා නෙමෙයි ඉතිරි නැතුව නිරුද්ධ වී යන බව දකින්න. නිකම්ම නිරුද්ධ වෙනවා නොව
ඉතිරි නැතුව නිරුද්ධ වී යන බව දකිනවා. එතකොට ඉතිරි නැතුව නිරුද්ධ වී යන බව දකිනවා නම් ඉතිරි නැතුව නිරුද්ධ වී යන බව දකිනවා නම් නිරුද්ධ වීමත් ඉතිරි නැතුව නිරුද්ධ වීමත් යම් කෙනෙකුට දකින්න පුළුවන් නම් ඒ දකින්න කෙනාට කවදාකවත් වරදින්නේ නැහැ. ඒ විදිහට දකින්න කෙනාට කිසිදාක වරදින්නේ නැහැ. එයාගේ ජීවිතේ කවදාවත් වරදින්නේ නැහැ. ඒ බඳු ශ්‍රාවකෙක් සදාතනිකව සංසිඳෙනවා. එතකොට ඒතකොට මේවා නිරුද්ධ වීමට අයිති කියලා දකින්න කමට අපි කියන්නේ වජිරු විජ්ජූපම චිත්ත කියලා. විදුලි එලියක් බඳු සිතක්. විදුලි එලියක් බඳු සිතක්. ඒක තමයි පරමාර්ථය දකින්න එක. මොකද්ද පරමාර්ථය? ඒ කියන්නේ පදිංචි වෙලා ඉන්න පුළුවන් ලෝකයක් මොකුත් නැහැ. නාම රූප පරම්පරාවක් ඇති වෙනවා, ඇති වෙලා නැති වෙලා යනවා. නාම රූප පරම්පරාවක් ඇති වෙනවා, ඒ ඇති වෙච්ච නාම රූප පරම්පරාව නැති වෙලා යනවා. ඒ නාම රූප පරම්පරාව ඇති වෙලා නැති වෙලා යනවා. ඒ නාම රූප පරම්පරාව ඇති වෙලා නැති වෙලා යන කමක් තියෙන නිසා ඇති වෙච්ච තැනම නැති වෙලා යන කමක් තියෙනවා කියලා දකිනකොට ඒ ඇතිවීම නැතිවීම දකින හැකියාව හරියට විදුලි එලියක් බඳු සිතක්. අර කුණු වෙච්ච තුවාලයක් වගේ එකක් නෙමෙයි. කුණු වෙච්ච තුවාලයක් වගේ සිතක් කොයි වගේද? සම්මුතියට අහු වෙලා, සම්මත සත්‍යය. සම්මුතියට අහු වෙලා කොහොමද කුණු වෙච්ච තුවාලයක් වගේ? පින්වත්නි, ලෝකයේ මුණ ගැහෙනකොට අරමුණු සමග එකතු වෙනකොට ආරම්මනග්‍රාහීව ගනුදෙනු කරනකොට ඒ ආරම්මනග්‍රාහීව ගනුදෙනු කරන කෙනා තුල ආරම්මනග්‍රාහීව ගනුදෙනු කරන කෙනා තුල ඇති වෙන ව්‍යාකූල අරුබුදයක්, ප්‍රශ්නයක් තියෙනවා. ව්‍යාකූල ගැටලුවක්, ප්‍රශ්නයක්, අරුබුදයක් තියෙනවා. මොකක්ද මේ ව්‍යාකූල ගැටලුව අරුබුදේ ප්‍රශ්නය? ඒ ව්‍යාකූල ගැටලුව අරුබුදේ ප්‍රශ්නය තමයි උපාදානය සහ උපාදානීය මට්ටමක් තියෙනවා. බැඳෙන එක සහ බැඳිච්ච දේවල් තියෙනවා. බැඳෙන්නේ සිතින්, බැඳිච්ච දේවල් ලෝකෙට අයිති කියලා හිතනවා. උපාදානීය සිතේ උපාදානීයයි කියලා කල්පනා කරනවා. මොකද උපාදානීයයි කිව්වේ? බැඳුනේ මෙන්න මේ දේවල් වලට කියලා බැඳිච්ච ඒවත් එයාට පේනවා. දරුවා පේනවා, බිරිඳ පේනවා, ගෙදර පේනවා, කුඹුර පේනවා, බැංකු පොත් පේනවා, රත්තරන් බඩු පේනවා, සාරි පේනවා, ගොඩාක් ඒවත් පේනවා. බැඳිච්චෙක් බැඳුනේ හිත, බැඳුනේ මේ දේට කියලා එළිය දේවල් ටිකක් පේනවා. උපාදානය සහ උපාදානීයයි. උපාදානය සහ උපාදානීයයි. ඔන්න ඔය උපාදානය සහ උපාදානීයයි කියන මට්ටම ඇතුලේ යා හැම වෙලාවකම බැඳීම සහ බැඳිච්ච දේ පදනම් කරගෙන කෙලෙස් සහගත මතකයකට යනවා. ඒකට අපි කියනවා මොකද්ද? උපාදාන පච්චය භවෝ කියලා කියනවා. ඔය මට්ටම ඇතුලේ නම් අපි ඉන්නේ. ඔය මට්ටම ඇතුලේ අපි ඉන්නේ මොකක් නිසාද? අපිට පින්වත්නි අපේ ඇතුළාන්තය තුළ අපිට අවිද්‍යාව නසන්න බැරි වෙච්ච නිසා. අපිට අවිද්‍යාව නසා ගන්න බැරි වෙච්ච නිසායි අපිට ওই ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අන් කවර දෙයක්වත් නෙමෙයි. අපිට ලෝකේ අතහැර ගන්න බැරි වෙච්ච නිසායි ඔහොම වෙලා තියෙන්නේ. එතකොට මේ උපාදානීය සහ උපාදානීයයි කියන මට්ටම ඇතුලේ ගොඩනැගෙන භව සංස්කාර වලට හසු වී ලෝකයේත් එක්කම පැටලි ලෝකයේත් එක්කම ඇවිලි ලෝකයේත් එක්කම ගැටුම්කාරීව අරුබුදකාරීව ලෝකයේත් එක්කම වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන කම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට අනුව කෙබඳු තත්ත්වයක්ද? බුද්ධ දේශනාවට අනුව පින්වත්නි මේ තත්ත්වය පරණ නරක් වෙච්ච පරණ වණයක් වගේ. ඒ පරණ වණයක් වගේ අපේ සිත පවතින්නේ සම්මුතියට අහු වෙලා ඉන්න නිසා. සම්මත සත්‍ය අභිබවා ගිහින් බුදුරජාණන් වහන්සේ අපට වදාළ මොකද්ද? පරමාර්ථ සත්‍යයෙන් දකින්න කියලා. ඒ පරමාර්ථ සත්‍යයෙන් දකින්නකොට යා දකින්නවා උපාදානය කරගන්න ලෝකයක් නෑ නේද? බැඳෙන්න ගැට ගැහෙන්න ලෝකයක් නෑ නේද? එහෙනම් මොකද්ද සිද්ධ වෙන්නේ?
නිරුද්ධ වී යන ස්වභාවයට අයිති දෙයක්. මේ සිත කියන්නේ කොබඳු එකක්ද? මේ සිතේ ස්වභාවය තමයි නිරුද්ධ වී යන ස්වභාවයට අයිති දෙයක්. මේ සිත කියන්නේ නිරෝධ ධර්මයක්. නිරුද්ධ වී යන දෙයක්. ඒ නිරුද්ධ වී යන්නේ ඉතිරි නැතුව. පෙර පෙර හටගත්තා වූ නාම රූප පරම්පරාව පසුපසු නාම රූප පරම්පරාවලට සම්බන්ධයක් නැහැ. හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යනවා, ආය අලුතෙන් හට ගන්නවා. එතකොට දැන් දෙක හට ගැනීමට ජවයක් ඕන. හට ගැනීමට මොකක්ද උවමනා කරන්නේ? ජවයක් ඕන. ඒ ජවය කර්මයෙන් හැදිලා තියෙන්නේ. ඒ හට ගැනීමට අදාළ ජවය හැදිලා තියෙන්නේ කර්මයෙන්. ඒක කර්මයෙන් හැදිච්ච එකක්. ඒ නිසා ආය හට ගන්න පුළුවන් හයියක් තියෙනවා. ආය බිඳිලා යනවා, ආය හට ගන්නවා. ඒ බිඳිලා හටගන්න එක පරණ පරණේවට අදාළ නැහැ. අලුතෙන් බිඳි අලුතෙන් හට ගන්නවා, හටගෙන බිඳිනවා. ඒ බිඳින එක ආය අලුතෙන් හටගන්නේ නැහැ කවදාවත්. නිරුද්ධ වී යන ස්වභාවයක් තියෙනවා. ඒක පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතුව බිඳිලා යනකම. අන්න ඔය විදියට සියලු ධර්මයන් පිළිබඳ දකින්න හැකියාව. එකක් දෙකක් තුනක් නෙමෙයි, සියලුම ධර්මයන් පිළිබඳව මේ යථාර්ථය දකින්න හැකියාව. සියලුම ධර්මයන් පිළිබඳ මේ යථාර්ථය ඔය පින්නතුන්ලාට දකින්න හැකියාව. පින්වත්නි, හැකියාවට අපි කියන්නේ මොකද්ද? ඒ හැකියාවට කියන්නේ පරමාර්ථ සත්‍යයට එකතු වෙනවා කියලා. පරමාර්ථය දකිනවා. එයාට අර උපාදානය හෝ උපාදානීය මට්ටමින් ලෝකය අහු වෙන. උපාදානීය කිව්වේ මොකද්ද? බැඳෙනවා කියන එක. උපාදානීය කිව්වේ බැඳුනි මේ අහවල් දෙයට කියලා බැඳිච්ච ලෝකය අහුලන එක. මම කැමති මේ දෙයට, මගේ කැමැත්තක් තියෙනවා. මොනවටද කැමති? මෙන්න මේවට කැමති කියලා කැමති ලෝකය අහුලන්නේ. ඒ කැමති, ඒ කියන්නේ පින්වත්නි, මම කැමති නම් කැමැත්ත තියෙන්නේ මේ දේවල් වලට නම් ඔයාලා හිතනවද ලෝකය අතාරින්න පුළුවන් කියලා? බෑ. මේ සිතේ ස්වභාවය තමයි පින්වත්නි කැමති දේවල් Tamanගේ වසඟේ පවත්වන්න දරන ඊතා බැරෑරුම් අර්බුදයි. Tamanගේ සිතේ යමකට කැමැත්තක් ඇති වුණොත් පින්වත්නි එතනින් පස්සේ ලෝකය අතාරින්න බෑ. කැමැත්තක් ඇති වුණොත් පින්වත්නි එයා ලෝකයේත් එක්ක පැටලෙනවා. කැමැත්ත ඇති වුණොත් හරි අමාරුයි ලෝකය අතහැරලා දාන්න. හරිම අමාරුයි. එතකොට අපේ සිතේ කැමැත්ත ඇති වෙනකොට, කැමැත්තට පාදක වෙච්ච ලෝකයක් අපි අහුලනකොට, ඒ ලෝකයේ ආරම්භය පින්වත්නි භව කර්ම රැස්වීමක් එයා තුල තියෙනවා. ඒක හරියට නරක් වෙච්ච තුවාලයක් වගේ. එතකොට ඒකට අපි කියමු මොකද්ද? අරුකූපම චිත්ත සම්මුතිය. පරමාර්ථය කියමු මොකද්ද? නිරුද්ධ වී යන ස්වභාවයකටයි අයිති. ආය නිරුද්ධ වෙන ඒවා ආය හටගන්නේ නැහැ. හටගන්නේවා පරණ හට ගැනීම මිසක් අලුතෙන් ආය හටගත්තට ඒ අලුතෙන් හටගන්නේවා පරණ ඒවා නෙමෙයි. ඒවා නිරුද්ධ වී යන ස්වභාවයටයි අයිති කියලා යම් අයුරකින් නිරෝධයම දකිමින් වාසය කරනවා. නිරුද්ධ වී යන ස්වභාවයම දකිමින් වාසය කරනවා. ඒ නිරුද්ධ වී යන ස්වභාවයම දකිමින් වාසය කරනකොට ඒකට අපි කියන්නේ මොකද්ද? විජ්ජූපම චිත්ත කියලා. පරමාර්ථ සත්‍ය දකිමින් වාසය කරනවා. පරමාර්ථ සත්‍යම දකිමින් වාසය කරනවා. ඊළඟට තව එකක් තියෙනවා වජිරූපම චිත්ත. වජිර කිව්වේ මොකටද? මොකටද වජිර කියන්නේ? දැන් නම් තියෙන්නේ වජිර කියලා. වජිර කියන්නේ මොකටද? වජිර කියන්නේ දියමන්ති වලට. වජිර කියලා නමක් තිබොත් ඒ දියමන්ති වලට. වජිරූපම කියලා කියන්නේ දියමන්තියක් වගේ සිතක්. දියමන්තියක් කියන්නේ දැන් මේ සූත්‍රයෙන් අපි මීට කාලයකට කලින් දේශනාවක් දෙකක් කරලා තියෙනවා. නමුත් මේක මට මතකයි මේ වජිරූපම චිත්ත කියන්නේ පරමාර්ථ සත්‍ය අභිභවනය කරලා ආර්ය සත්‍යයෙන් දකින්නවා කියන එක. දැන් බලන්න අරූපම චිත්ත කියන්නේ මොකද්ද? සම්මුති සත්‍යයට අහු වෙලා යන එක. විජ්ජූපම චිත්ත කියන්නේ පරමාර්ථ සත්‍ය. සම්මුති සත්‍යයට එහා ගියපේකන්නේ පරමාර්ථ සත්‍යය. නිරුද්ධ වී යන බවම තේරෙනවා. ඇති වෙලා නැති වෙලා යන බවම තේරෙනවා. සත්‍යයේ පුද්ගලයෙක් මම කියලා ලෝකේ ගන්න බැරි බවම තේරෙනවා. විජ්ජූපම කියලා කියන්නේ විදුලි එළියක් බඳු සිතක්. නිකන් අකුණු ගහනකොට පේන්නේ.
ඝන අන්ධකාරයේ තියෙන වෙලාවට අකුණක් ගහනකොට යමක් දැක්කාම ඒ වගේ එයා ඒ ස්වභාවයෙන් තේරුම් ගන්නවා. වජිරූපම චිත්ත. වජිරූපම කියන්නේ එතකොට දියමන්තියක් වගේ සිත. පින්වත්නි දියමන්ති වලින් ඕනම පාෂාණයක් කපන්න පුළුවන්. දැන් ඔය වීදුරු හැම කපන්න දියමන්තිනේ ගන්න. දියමන්තිය ඕනම පාෂාණයකට අභියෝග කරනවා. දියමන්තිය. ඒ නිසා මේ දියමන්තියක් බඳු සිතක් කියන්නේ බොරපතල කෙලෙසයක් උනත් ඕනෑම කෙලෙසයක් උනත් කපලා දාන්න පුළුවන්. දැන් සමහර කෙලෙස් තියෙනවා පරණ වෙලා අපේ ඇතුලේ. ඒවා හරි අමාරුයි කාලාන්තරයක් පරණ වෙලා. ඒ කෙලෙස් සහගත ගතිකත්වයක් එක්ක තමයි අපි මැරෙන්නේ. මැරෙනකොට අපේ කෙලෙස් අතුරුදහන් වෙන්නේ නැහැ. ඒවා මේ අරමුණු ප්‍රතිග්‍රාහකව අපිට පින්න අරමුණු ඇසුරු කරගෙන අපි තුල ඒවා උද්දීපනය වීමක් වෙනවා. දැන් ඔයාලා ඒකනේ මිනිසෙකු තුල විවිධත්වයක් තියෙන්නේ. මිනිසුන්ගේ රාග ద్వේෂ මොහොල විවිධත්වයක් තියෙනවා. ඇයි? එයා ඒ සසර වඩාගෙන ආපු විදිය. දැන් තමාට පැවිද්දෙක් වුණත් එකපාරම පැවිදි වෙනව නෙමෙයි. සසර පැවිදි වෙලා ඉඳලා. ඒකනේ කාමභෝගී ජීවිතය අතහරිනකොට ලස්සනට අතහැරලා දාන්නේ. දැන් කාමයන් අතාරිනකොට පහසුවෙන් අතහැරලා දානවා. දැන් ඔයාලට පුළුවන්ද? දැන් මම කියන ඔයාලට අද මාන වෙමු. පුළුවන්ද? බෑ. දැන් ඔයාලා නිවනමයි පතන්නේ. අද රැයට නිවනටපත් වෙනවා. කිව්වොත් ඔය පින්නතුන්ලා ඒක කල් දාන්න වැඩ තියෙනවා ඔයාලට. ඒ කියන්නේ සිතේ ඇතුළෙන්ම ඉන්නේ ඒ අදහස. දැන් සිත ඇතුළෙන් ඉන්න ඕනනේ. ඒක ඉන්නේ නැහැ. දැන් සමහර පින්වත්නි බලන්න පැවිද්දෙක් කියන්නේ ස්වාමීන් වහන්සේ නමක් කියන්නේ ඕලාරික කාම බැමි අතහැරලා දාලානේ. බරපතල කාම බැමි අතහැරලා දාලා. ඕලාරික කාම ගැට තියෙනවා ඇතුලේ. ඒවා අතහැරලා දාලා. එතකොට ඒ ඕලාරික කාම බැමි ටික අතහැරලා පැවිද්දෙකුට උනත් වරදින්න පුළුවන්. පැවිද්දෙකුට උනත් වරදින්න පුළුවන්. සමහර විට ඒ වාස්ත්‍රේ පැවිද්දෙකුට වරදි සමහර පොඩි වැරදීම් වෙනකොට ලෝකයා එකට හිතන්න පුළුවන් මහා ශ්‍රේෂ්ඨ දෙයක් කියලා. අර දැන් මේ දවස්වල සාම පාගමන කියලා එකක් යනවා නේද? මම දැක්ක අර උපාසකම්ම කෙනෙක් ඒ අරන් යන බල්ලටත් වඳිනවා. බෑ තමයි මඟපල ලබන්න. මම දැක්ක සමාජ මාධ්‍යවල සංසරණේ වෙනවා. ඒ අර ඉන්දියාවේද කොහෙද බල්ලෙක් අරන් ඇවිල්ලා තියෙනවනේ. එතකොට දැන් භික්ෂුවගේ චර්යාවේ මාතෘත්වයේ පීතෘත්වයේ වගේ සමීප බැඳීම් පවා අතහැරලා දාලා ඇවිල්ලා බලුදන් වෙලා කතේ අල්ලගෙන යනවා නම් භික්ෂුවක් ඒක බුද්ධ ශාසනය එකඟ නැහැ. ඒක බුද්ධ ශාසනයේ අර්ථය නෙමෙයි. ඒක මම කළත් ඒක බොහොම මට වැරදිලා. ඒක අපේ ක්‍රමේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අපට වදාළේ කොහොමද? භාග්‍යවතුන් වහන්සේ වදාළේ මහණෙනි ඕලාරික කාම බැමි අතාරින්න කියලා. මම දැක්කා ඒක සංවිධානය කරන අය කියනවා ඒ බල්ලව ලංකාවට ගේන්න සාමාන්‍ය මිනිහෙක් ගේනවා වගේ 10 ගුණයක වියදම් ගියාලු අපරාධෙනි. ඒක මහා අපරාධයන් පින්වත්නි මේවා කියනකොට සමහර අපිට දොස් කියන්න පුළුවන්. මේ බලු පැටියෙක් ගේන්න මේ මිනිස්සුන්ගේ 10 දෙනෙකුට විතර යන වියදමක් ගියාලු. ඉතින් අපරාධෙනි එහෙම එකක්. අනික අපේ ක්‍රමයක නෙමෙයිනේ. භාග්‍යවතුන් වහන්සේ අපිට වදාළ දේ ඒක නෙමෙයිනේ. බුදුරජාණන් වහන්සේ වදාළේ පින්වත් මහණෙනි මාතෘත්වයේ පීතෘත්වයේ වැනි සමීප බැඳීම් පවා ඔබ අතහැර දමා ඇවිත් තියෙන්නේ. මාතෘත්වය කියන්නේ දරුවාට තියෙන ඕලාරිකම බැම්ම නේද? ඒකත් අතහැරලා මේ පැවිද්දට ඇවිල්ලා. අපිට කොහෙද පින්වත්නි තිරිසන් සතෙක් කුරතල් කරන්න වෙලාවක්. මිනිස්සු හිතනවා ඒවා ධර්ම කියලා. මිනිසුන්ට එහෙම හිතෙන්න පුළුවන්. මං කියන්නේ කාටවත් ගරහන්න නෙමෙයි කිව්වේ මේ යථාර්ථය දකින්න පින්වත්නි. ඉස්සරහට ඕවා තමයි බලවත් වෙන්නේ. ඉස්සරහට මිනිස්සු පටිච්ච සමුප්පාදය අහන්න එකතු වෙන්නේ නැහැ. ඔය දැන් පාරවල් දෙපැත්තට එකතු වුණා වගේම පින්වත්නි ඉස්සරහටත් ඕක වෙන්නේ.
සැබෑ සාමය මතුවෙන්නේ පින්වත්නි අවිද්‍යාවෙන් මිදුණු සිතක. ඒ නිසා අපි ජවය ගන්න ඕන අවිද්‍යාවෙන් මිදීමට මිසක් ආන් කවර දෙයකටවත් නෙමෙයි. අපි ජවය ගන්න ඕන පින්වත්නි තණ්හාව නිරුද්ධ කිරීමට මිසක් එළියට බහින්න නෙමෙයි. අපි ජවය ගන්න ඕන රාග දේශ මොහ වලින් මිදුණු සිතක් උපදවා ගන්න මිසක් ඔය වගේ දේවල් වලට නෙමෙයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශාසනය දෙවැන්නෙක් නඩත්තු කිරීමට ඉඩ නැහැ. දෙවැන්නෙක් නඩත්තු කිරීමට ඉඩක් නැහැ. බුද්ධ ශාසනයකට ඉඩ නැහැ. ලෝකයේත් එක්ක අත්වැල් බැඳගෙන යන එකක් බුද්ධ ශාසනය ඉඩ නැහැ. එහෙම එකක් නැහැ බුද්ධ ශාසනය. ඒ නිසා සමහර අය පැවිද්දට යනකොට ඒ අය පැවිද්දට ගිහින් තියෙන්නේ හිතා ගන්න බැරි අතහැරීම්. හරි පුදුමයි. දැන් රට්ටපාල කියලා රහතන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේගේ ගිහි කාලේ ආර්ථිකමය තත්වය පුදුම දානයක්. ඒ කියන්නේ රටේ විශාල සාගතයක් ආවොත් රටට කණ්ඩ දෙන්න සල්ලි තිබිලා. ඒකයි රට්ටපාල කියන්නේ. එක ළමයයි ගෙදර. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇහුවා. ගිහි ජීවිතේ කලකිරුණා. බඹසර ජීවිතයකට ආසා කරා. අම්මට ගිහින් කිව්වා මට පැවිද්දට යන්න ඕන. අම්මා කිව්වා ඔයා වගේ සිව්මැලි කෙනෙක් පැවිද්දට හරියන්නේ නැහැ. මේ සියලු සැප සම්පත් ඔයාට අයිති. ඔයා වගේ කෙනෙක් නම් පැවිද්දට යන්න එපා. ඔයා වගේ කෙනෙකුට පැවිද්ද හරියන්නේ. ඒ නිසා ඔයාට තියෙන්නේ කාම සැප. පැවිද්ද වගේ එකක්. ඔයා හොඳට තුන් වේලට හොඳට දිව්‍ය භෝජන වගේ ඒවා ආහාරට ගන්න. ඔයාට ඔය මැටි පාත්‍රයක් අතට අරන් ගයක් ගන්න යන්නේක රුචි නැහැ. ඒ වුණාට මේ තරුණයෙක් වනේ මම පැවිදි වෙන්න ඕන. මොනව නැතුවටද? එකම ළමයා නම් ගෙදර. දෙමව්පියෝ හඬා වැටෙද්දී මිනිසු කනස්සල්ලට පත් වෙලා වෙච්ච මේ මොකද්ද වෙන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්න වෙලාවක රට්ටපාලය ගෙදර අතහැරලා යන්නේ තරුණ කාලේ. ආයේ කවදාවත් හැරිලා බැලුවේ නෑ. අලුයමලු කෙලපිඩක් වගේ කාමයන් අතහැරියේ. පින්වත්නි ඔය පින්නතුලා හොඳට ඔලුවට ගන්න. ඉස්සරහට බුද්ධ ශාසනයේ නාමයෙන් පව අපට පෙන්වන්නේ ධර්මයේ නෙමෙයි. විකෘතියක්. දැනටත් ඒවා තියෙනවා. ඒවට පුදුම වටිනාකම් දෙනවා. විදර්ශනාවක් පටිච්ච සමුප්පන්නව විමසා බැලීමක් නාම රූප වශයෙන් තමා තුළ දර්ශන ඥානයක් ඒවට තැනක් නැහැ. ඉස්සරහටත් තැනක් නැහැ. ඉස්සරහට කොහොමත් නැයි නරක් වෙච්ච තුවාල තමයි වැඩියෙන් එන්නේ. දියමන්ති වගේ හිත තියෙන මිනිසුනේ. ඒතකොට මේ වජිරූපම චිත්ත කියන එක අපි අදහස් කරන්නේ කොමක්ද? ආර්ය සත්‍ය දකින්න එක. මොකක්ද ආර්ය සත්‍ය කියන්නේ? මේ තමන්ගේ මර සිත සමුදේ වෙලා නිරුද්ධ වෙලා යන එකක් ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා කියලා බලන එක පරමාර්ථය. ආර්ය සත්‍ය මේ විදියට සමුදේ වෙලා නිරුද්ධ වෙලා යනවා නම් ඒක ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යන ස්වභාවයට නම් අයිති. අනිත්‍ය වී යන බව. ඒක දුකක් බව. ඒක අනාත්ම බව. නොඇලිය යුතු බව ඒ බඳු ස්වභාවයකට. කලකිරිය යුතු බව. ආර්යෝ කාලකිර අත්හැර දැමිය යුතු බව. දකින්න හැකියාව. අනිත්‍ය වී යන බව, දුකක් බව, අනාත්ම බව, නොඇලිය යුතු බව, අත්හැර දැමිය යුතු බව, කලකිරිය යුතු බව, නිරුද්ධ වී යන ස්වභාවයට අයිති බව දකින්න හැකියාව කියන එක දියමන්තියක් වගේ සිතක්. ඒක තමයි කියන ආර්ය සත්‍ය කියන්නේ. අද ඉන්නේ ඔයාලා සම්මුති සත්‍ය ඇතුලේ හිර වෙලා. සම්මුතිමය වශයෙන් ඔබට තියෙන්නේ පීඩාකාරී බවක්. එතකොට සම්මුතිය ඇතුලේ පීඩාකාරී බවක් තිබ්බට ඒ සම්මුතිය ඇතුලේ උපාදානීය සහ උපාදානීය මට්ටම ඇතුලේ අපි හිර වෙලා ඉන්නේ.
උපාදානය කරගෙන උපාදානීය බැඳීම සහ බැඳුණු දේ කෙරෙහි අවධානයක් අපට තියෙන. බැඳීම සහ බැඳුණු දේ පිළිබඳ අවදිකමක් තමයි අපට තියෙන. මේක ධර්මයේ නෙමෙයි. මේක කෙලෙස් සහගත ලෝකයේ හැඩය. අරුකෝපම චිත්ත කුණු වෙච්ච තුවාලයක් වගේ හිතක් ඕක. ඕක නිවන් දකින්න පුළුවන් හිතක් නෙමෙයි. සත්‍ය අවබෝධයේ පැත්තට නැමෙන්න බර වෙන්න පුළුවන් හිතක් නෙමෙයි ඕක. විජ්ජූපම චිත්ත. විජ්ජූපම චිත්ත කියන්නේ උපාදානියෝ උපාදානීය වශයෙන් ගන්න මොකක්වත් නැහැ. නිරුද්ධ වී යන ස්වභාවයට අයිති. නිරුද්ධ වෙන්නේ ඉතිරි නැතුවයි හටගෙන බිඳී යනකොට ඒවා නැවත ආය කවදාකවත් ඒ ආකාරයෙන් හටගන්න නැති බව දකිමින් ලෝකේ අත්හැර දැමිය යුතු බව හිතන්ට විමසන්න පුළුවන් හැකියාව. ඒක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට වමනා කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයට ඒක අදාළයි. පරමාර්ථ සත්‍යය. නමුත් එතනින් නැවතුනොත් එයාට ඒක හොඳ මට්ටමක්. හැබැයි එතනින් නැවතුනොත් එයාට දුක ඉවර කරගන්න පුළුවන්ද? එයාට දුක ඉවර කරගන්න බෑ. ඇයි මොකද ඒ පින්වත්නි දුක ඉවර කරගන්න බැරි? දුක ඉවර කරන්න පුළුවන් ආර්ය සත්‍ය දර්ශනය වීමෙන් විතරයි. මොකද ආර්ය සත්‍ය දර්ශනය වීමෙන් තමයි චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් එයාට සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. ආර්ය සත්‍ය දර්ශනය වීමෙන්. එතකොට ආර්ය සත්‍ය දර්ශනය වීම කියන්නේ මොකද්ද මෙතන? ආර්ය සත්‍ය දර්ශනය වීම කියන්නේ අර ඉපදිලා බිඳිලා යනවා නම් හටගෙන නිරුද්ධ වෙලා යනවා නම් ඇති වෙලා නැති වෙලා යනවා නම් ඉපදිලා බිඳිලා ගියපුව ආයේ කවදාවත් ඒ මට්ටමට හටගන්නේ නැත්නම් ඒවයි මට්ටමට ආයේ කවදාවත් හටගන්නේ නැත්තම් අනිත්‍යයි නේද? දුකක් නේද? එබඳු ලෝකයට වටිනාකම දෙන එකම දුකක් නේද? අනාත්මයි නේද? මම මගේ කියලා වසඟේ පවත්වන්න බෑ නේද? උපාදානයේ හෝ උපාදානීය මට්ටමින් ලෝකයේ පිල්ලි අරගෙන පදිංචි වෙලා වාසය කරන්න බෑ නේද? අතහැර දැමිය යුතුයි නේද? කලකිරිය යුතුයි නේද? නිරුද්ධ වී යන ස්වභාවයට අයිති නේද? එසේ නම් අතහැර දැමින්න ඕන නේද කියලා පටිනිස්සග්ගානුපස්සී විහරණයේ දක්වාම අනිත්‍යයෙන් පටන් අරගෙන අතහැරීම දක්වාම තමන් තුළම විමසා බලන්න පුළුවන් හැකියාව. ඒ හැකියාවෙන් තමයි කෙනෙක් තුළ දුක සද්ධාන්තනිකව නිමා වෙන්නේ. එහෙනම් අරුකූපම චිත්ත කිව්වේ සම්මුතිය. විජ්ජූපම චිත්ත කිව්වේ පරමාර්ථය. වජිරූපම චිත්ත කිව්වේ ආර්ය සත්‍යය. ඒ නිසා ඒ ආර්ය සත්‍යයට එකතු වීමට මේ පින්නතුන්ට මේ දේශනාව උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.